ඔන්න චාර්ජ් එකට ගහලා ළමයි තියෙන්නේ. ඉතින් ෆාස්ට් චාර්ජින් එක. ඉතින් කීස් එකට ආවොත් කීස් එක ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා. ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඔයාලට টොප් අප් කරගන්න පුළුවන් ඇප් එකේ ක්‍රෙඩිට්ස්. ඊට පස්සේ ඔයාලට ටයිම් එක කිලෝවොට් ගාන එහෙම සිලෙක්ට් කරලා චාර්ජ් එක ස්ටාර්ට් කරන්න තියෙන ඇප් එක through ම තමයි. ඉතින් මේ විදිහට දැන් චාර්ජ් වෙනවා මගේ කාර් එක. බලමු අපි ස්ක්‍රීන් එකෙත් කොහොමද කියලා. ඔව් ස්ක්‍රීන් එකෙත් දැන් ඉන්ඩිකේට් කරනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කලින් ස්ක්‍රීන් එක ඕෆ් වෙලා තිබ්බේ චාර්ජ් එකට ගෑවට පස්සේ දැන් ඒක චාර්ජ් වෙනවා. ඉතින් මේකට ටික වෙලාවක් ඇයි විනාඩි 15ක් විතර එතකන් අපි කාලා බීලා එමු කීස් එකට ආපු හින්දා. බලමු කීයක් ඇයිද කියලා. ඕකේ ඉතින් කීස් එකෙන් EV එක charge කරගන්නදී අපි use කරන්න ඕන app එක තමයි Volt Charge කියන app එක. ඒක ඔයාලට පේනවා මේක ඔයාලට Play Store එකෙන් download කරගන්න පුළුවන්. ඉතින් මේක download කරගත්තට පස්සේ අපි බලමු. හරි. දැන් මේ තියෙන්නේ මගේ account balance එක. ඕක මම top up කරගෙන තියෙන්නේ. එතකොට ඒක top up කරගත්තේ මම කාඩ් එක ඇඩ් කරලා මේක ඉන්ටර්ෆේස් එක ගත්තාම මේකේ මැප් එක තියෙනවා. මැප් එකෙන් අපිට අපේ ලොකේෂන් එක අප්ඩේට් වෙනවනේ මෙතනට. ඊට පස්සේ අපිට ළඟම තියෙන කීල්ස් එකේ EV ස්ටේෂන් බලා ගන්න පුළුවන්. එතකොට මේ කොළ පාටින් තියෙන මේවා දැන්ට කවුරුත් යූස් වෙන්නේ නැහැ. යූස් වෙන්නේ නැති හින්දා තමයි කොළ පාටින් තියෙන්නේ. මේ කහ පාටින් තියෙන එකක් බැලුවොත් දැන් ඒක බිසි කියලා බලන්න වැටෙනවා මේකේ තියෙන. ඉතින් එහෙම පෙන්වන්නේ දැන් කවුරු හරි ඒක යූස් කරන හින්දා. එතකොට මේක කිලෝවොට් 30 චාර්ජර් එකක්. එතකොට ඊළඟට පෝට් එක වෙන්නේ CCS2 කියන එක. දැන් අපිට E7 Pro එකට නම් ගොඩක් වෙලාවට CCS2 fast charging support එක තමයි ඕන වෙන්නේ. මම අද කතා කරන්නේ fast charging එක ගැන, slow charge එක ගැන නෙමෙයි. ඉතින් පිටින් charge කරන කොට මේ අපිට CCS2 කියන charge එක තමයි වුණා වෙන්නේ ගොඩක් වෙලාවට fast charge කරගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ 1 කිලෝවොට් එකකට ගෙවන්න ඕන ගාන. ඉතින් පැය 24ම යටලා තියෙනවා. තියෙන්නේ Go Road මොරටුව කීස් එකේ. ඉතින් හැම කීස් එකේම නැහැ. ඉතින් මේක තියෙන කීස් එක බලලා අපිට එහෙම වුණොත් එතනට යන්න වෙනවා. මෙතනට ඔබන ඩිරෙක්ෂන් අපිට යූස් කරගන්න පුළුවන්. Google Map එක හරහා මේක එක්වුවාම මේ තියෙන ඩිරෙක්ෂන් එක කොහෙද තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. හරි. ඉතින් අපි මං ඒ වෙලාවේ ගැහැවේ කිරිපත් උඩ මම මේක දැන් මේ පස්සේ තමයි මේක අප්ඩේට් කරන්නේ. ඊට පස්සේ ගහන අතරදී අපි සප්ලයි එක දෙනකොට EV එකට ඊට පස්සේ අපේ මෙතන ඒක බලා ගන්න පුළුවන්. එතකොට charging වලදී බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට පේනවා මෙතන මම අන්තිමට charge කරේ කිරිබත් ගොඩ කීස් එකේ. එතකොට ඒ කීස් එකේ නම්බර් එක මේක. අපි මේක টොප් අප් කරන්න ස්ටාර්ට් කරන්න යද්දී මේගොල්ලෝ ඒ අදාළ charger එකට ඕන නම අහනවා නම්බර් එක. එතකොට අපිට අනිවාර්යෙන් මෙන්න මේ කෝඩ් එක එතනට දෙන්න වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. කීස් එකේ ඒගොල්ලෝ charge කරන්න යද්දී ගොඩක් වෙලාවට ඒ අදාළ කිරිබත්ගොඩ බ්‍රාන්ච් එකට ඒ අදාළ EV charging point එකේ නම්බර් එකක් තියෙනවා. ඒ නම්බරේ ඔයගොල්ලෝ දෙන්න ඕනේ. ඒ දුන්නාට පස්සේ ඒ කියන්නේ ඔක්කොම plug and play කරාට පස්සේ නෑ plug කරාට පස්සේ මුලින්ම plug කරනවා වාහනේ කේබල් ඒ කියන්නේ
චාර්ජින් කේබල් එක වාහනයට මේ ප්ලග් කරලා ඊට පස්සේ තමයි අපි මේක ඇප් එක යූස් කරන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයගලන්ට මෙතන ගොඩක් වෙලාවට එනවා කිලෝවොට් කොච්චරක් charge කරන්න ඕනේද නැත්නම් ටයිම් එක අනුව charge කරනවද විනාඩි 30ක් එහෙම කියලා ඔයගලන්ට ඔප්ෂන්ස් තියෙනවා තෝරගන්න. ඉතින් ගොඩක් වෙලාවට බැටරිය දැන් මගේ බැටරි එක E7 Pro එකේ තියෙන 22.5ක් විතර කියලා කියමුකෝ. එතකොට මේක 150ක් අඩු වුණාම 11 ගාණක් වගේ තමයි කිලෝවොට් එන්නේ. අපි charge කරන්න ඕනේ. එතකොට අපිට ඩෑෂ්බෝඩ් එකේ 150ක් අඩු බැස්සා කියලා පෙන්වනවා අපි කිලෝවොට් 11 ගාණක්වත් charge කරගන්න ඕනේ. එතකොට ඔයාලට මේකේ මේගොල්ලන්ගේ ගොඩක් වෙලාවට තියෙන්නේ 5 10 ගුණාකාර වලින්. එතකොට ඒක ඔයාලට එහෙම අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් නැත්තම් ඔයාලට පැයක් විතර මෙන්න මේකෙන් චූස් කරලා පැයක් විතර දාලා ඔයාලට කොහෙට හරි වෙලා බලන් ඉන්න පුළුවන්. මොකද මේ අපි කියන තරම් ඉක්මනට ෆාස්ට් charge වෙන්නේ නැහැ. මොකද ඒකට බලපානවා මේ යුනිට් එකේ තියෙන කිලෝවොට් ප්‍රමාණය. ඒක අනුව තමයි මේක ඉක්මනට charge වෙනවද charge වෙන ටයිම් එක ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් කොහොම හරි මට ඇත්තටම විනාඩි 50ක් විතර ගියා ෆුල් charge වෙන මම 127න් වගේ තියෙන charge කරේ. එතකොට විනාඩි 50ක් විතර ගියා. ඒකට අනිවාර්යෙන් බලපානවා යුනිට් එකේ ප්‍රමාණය. ඉතින් ඊට වඩා high capacity යුනිට් එකක් නම් ඉක්මනට charge වෙනවා. ඒක තමයි theory එක. ඉතින් ඊට පස්සේ ඔයාලට වෙලාව හරි කිලෝවොට් හොයන හරි සිලෙක්ට් කරලා ඉවර වුණාට පස්සේ ඔයාලට පුළුවන් ස්ටාර්ට් charge කියන එක ඔබන්න. ඒ charge කියන එක එව්වට පස්සේ මේක charge වෙනවා. දැන් අපි හිතමු ඔයා කිලෝවොට් 10ක් choose කරා කියලා. ඔව් නැත්නම් අපි හිතමු පැයක් දැම්මා කියලා. එතකොට ඔයාලට පේනවා දැන් කොහෙට හරි ගිහින් ටිකක් waiting වෙලා ඉන්නකොට ඔයාලට මේ app එක data on එකේ තිබ්බම ඔයාලා app එක update වෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ බැටරියේ ලිමිට් එක අපි හිතමු 98ක් විතර charge වෙලා කියලා. හැබැයි ඔයාලට තව ඉතුරු වෙලා තියෙනවා විනාඩි 10ක් වෙන්න පුළුවන් 20ක් වෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙතන මේක start charge කියන එක ඉබුවට පස්සේ මේක ආයෙ stop කියන එක වැටෙනවා. ඔයාලට ඉන්න තැනක ඉඳන් දුරක ඉඳන් වුණත් ඒක stop කරන්න පුළුවන් දැන් ඇති. මට මේ ගාන තිබ්බම ඇති. යන්න විතරක් කියලා. ඒක ඔයාලට හදිස්සියේ ගෙදරට යන්න තව පොඩ්ඩක් මදි වුණා වෙනන්න පුළුවන්. ඒ වගේ ඔයාට ෆුල්ම charge කරගන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. ඔයාට පොඩි percentage ගානක් ඔයාට ගෙදර යනකම් අල්ලගන්න පොඩ්ඩක් ඒ තිබ්බනම් ඒ ඇති කියලා හිතනොත් ඒ වගේ ඔයාට stop කරගන්න පුළුවන්. ඉතින් ඒ වාසිය තමයි තියෙන්නේ. ඉතින් අපි හිස්ට්‍රියට ගියාම අපිට බලමු මේ තියෙන්නේ මං ඇත්තටම මගේ මේ ෆස්ට් charge එකේ හින්දා මම දෙපාරකට ගහුවා මුලින්ම කිලෝවොට් මම නිකන් 5ක් දාලා බැලුවා 5ක් දැම්මම මට 800 ගාණක් බිල් එක වුණා. ඉතින් ඊට පස්සේ මට ඒක අර මදි හින්දා මටත් මේක අයිඩියා එකක් ගන්න ඕන හින්දා ඊට පස්සේ මම කරපු වැඩේ මම ආයි දැම්ම කිලෝවොට් නෑ මම මුලින්ම ටයිම් එකට දැම්ම ටයිම් එක විනාඩි 15ක් වෙන්න. ඊට පස්සේ මම කීස් එකට කන්න ගියා. ඒ කන්න ගිහිල්ලා එනකොට විනාඩි 15 ඉවර වෙලා එතකොට මේක ස්ටොප් වෙලා ඔටෝ. ඊට පස්සේ උනේ දැන් මට මදිනේ. මං ඊට පස්සේ ආයේ සෙකන්ඩ්ලි මම නිකන් රෆ්ලි හිතුවා මට එතකොට තව කිලෝවොට් 10ක්වත් ඕනේ කියලා මං ඊට පස්සේ මේක චූස් කරා. ඒක මං කිලෝවොට් ගානෙන් චූස් කරේ කිලෝවොට් 10ක් කියලා. ඊට පස්සේ මට කොහොම හරි ඔක්කොම විනාඩි ප්‍රමාණය මේ විනාඩි 45යි 15යි පැයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් කොහොම තමයි වෙලාව ගියේ.
ඒක මං කිව්වාගේ අර ඩිපෙන්ඩ් වෙන්නේ අර ඒගොල්ලන්ගේ යුනිට් එකේ තියෙන පවර් එක විදියට ඒක පවර් සප්ලයි එක විදියට. ඉතින් කොහොම හරි මේ වගේ ගානක් ගියා 1361යි 800ක් කියන්නේ නිකන් 2100ක් වගේ ඒ වගේ 100 200ක් වගේ ඒ වගේ ගානක් ගියා ෆුල් amount එක. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ එළියෙන් charge කරනවා ඔයගලන්ට පාඩුයි. මේක සාමාන්‍යයෙන් සිටි රයිඩ් කරන වාහනයක් හින්දා ඔයගලන්ට ගෙදරින්ම charge කරන්න බලනවා නම් තමයි ලාභ. ඉතින් මේක තමයි මගේ ෆස්ට් චාර්ජින් එකේ කියන්න තියෙන්නේ මේ දේ තමයි උනේ. හරි ඉස්සරහට මං අරන් එන්න ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ලොං ට්‍රිප් එකක් යනවා නම් කොහොමද මොකද මේ වගේ චාර්ජ් කර කර යන්න හිතන් ඉන්නවා නම් කොහොමද ඒ ගැන සැලසීමක් වන්නේ එතකොට අපි මොනවද කන්සිඩර් කරන්න ඕනේ චාර්ජ් කරද්දී ඒ දේවල් ගැන මම ඉස්සරහට ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. ඉතින් මම හිතනවා ඔයාලට එක්ස්පීරියන්ස් එකක් හම්බෙන්නේ නැති කියලා මොකක් හරි අයිඩියා එකක් එන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් තෑන්ක්ස් එහෙනම් නෙක්ස්ට් වීඩියෝ එකේ අපි හම්බෙමු.